සුබ දවසක් ඔයාලා හැමෝටම නෝකෝල් කියන්නේ වැඩි කවුරුත් කන්න කැමති නැති කෑමක්නේ. ඉතින් මෙන්න මේ විදිහට හදලා බලන්නකෝ. හීනියට කපාගත්තු නෝකෝල් ගෙඩියක්, ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියකින් භාගයක්, සුදු ලුණු, අම්මිරිස්, කරපිංචා සහ කුරුඳු. ඒ වගේම නෝකෝල් ගෙඩියේ තිබුණ මැල්ලුම් ටිකත්, කොළ ටිකත් මම හීනියට කපලා අරගත්තා. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙගෙන එනකොට අබ තේ හැඳි කාලක් දාලා මේ ටික පුපුරගෙන ඉද්දී ඒකට එකතු කරගන්නවා සුදු ලුණු සහ ලුණු ගෙඩියෙන් භාගයක් මම. තව ලුණු ටිකක් ඉතුරු කරගත්තා මම. ඒකටම තක්කාලි ටිකකුත් එකතු කරලා අමමිරිස් ටිකක් දාලා උඹලකඩ තේ හැඳි දෙකක් වගේ දාලා මේ ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා සුවඳ එනකම්ම. මේ ටික ටෙම්පරාදු කරගත්තට පස්සේ හීනියට කපාගත්තු නෝකෝල් ටික මම එකතු කරගන්නවා. ඒකට එකතු කරගන්නවා මම කහ තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, ඒ වගේම කෑලමිරිස් තේ හැඳි භාගයක් එකතු කරගෙන කුරුඳු පොතු දෙකත් එකතු කරගෙන හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේකට මම මොනම වෙලාවකවත් වතුර එකතු කරගන්නේ නැහැ. නෝකෝල් වල සුළු ප්‍රමාණයක් වතුර තියෙනවා. ඒ ටික හොඳට නැති නෝකෝල් ටික අපිට කම්බ ගන්න. ඉතින් මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ විනාඩි 2ක් 3ක් වගේ කාලයක් මම පියනකින් වහලා මේ ටික තඹ ගන්න ඕනේ. විනාඩි 2-3කට පස්සේ කරපිංච ටිකක් එකතු කරලා මේ ටික නැවතත් මිශ්‍ර කරලා මේකට එකතු කරගන්නවා ඉතිරි වෙන ලුණු ටික. හීනියට කපාගත්තු ලුණු ටික එකතු කරලා ඒ ටිකත් කවලම් කරලා නෝකෝල් ගෙඩියේ තිබුණ කොළ ටික තියෙනවානේ හීනියට කපාගෙන ලිප ඕෆ් කරලා මෙන්න මේ කොළ ටිකත් එකතු කරලා මේ ටික හොඳින් කවලම් කරගන්න ඕනේ. මේ ලිප ඕෆ් කරන්නේ නෝකෝල් ටික හොඳටම තැන්දින පාට වගේම රසය අඩුවක් වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට හදලා බලන්න. විනාඩි 10කටත් වඩා අඩු කාලයක් තමයි මේ නෝකෝල් ටෙම්පරාදුව හදාගන්න යන්නේ. වෙනදා ඔයගොල්ලන් කන්න අකමැති නම් නෝකෝල් මෙන්න මේ විදිහට හදලා කාලා බලන්න. එහෙනම් මේ විදිහට හදලා හොඳද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. සතුටින් ආදරෙන් ඉන්න මම තේරි.